තේබොන මග් එකෙන් බ්‍රවුනි එකක් හදාගන්නයි යන්නේ. ඉතින් මුලින්ම තමන් කැමති විදිහේ මග් එකක් ගන්න. ඊට පස්සේ ඒකට බටර් ග්‍රෑම් 40ක් එකතු කරගන්න. මේ බටර් එක මෙල්ට් කරගන්න ඕනේ. ඒ නිසායි අපි මයික්‍රෝවේව් සේෆ් මග් එකක් ගත්තේ. දැන් මේක මයික්‍රෝවේව් එකට දාලා තප්පර 20ත් 30ත් අතර ප්‍රමාණයක් තියලා බටර් එක මෙල්ට් කරගන්න. දැන් මෙල්ට් කරපු බටර් එකට වැනිලයි කිරි ටිකකුයි එකතු කරගන්න. ඊළඟට සීනි මේස හැඳි දෙකකුත් එකතු කරගන්න. රස අනුව පැණි රස දාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට සීනි වැඩි කරගන්නත් පුළුවන්, අඩු කරගන්නත් පුළුවන්. ඊළඟට කොකෝ පවුඩර් ග්‍රෑම් 10ක් එකතු කරගන්න ඕනේ. ඒ වගේම පාන් පිටි හැඳි දෙකකුත් එකතු කරගන්න ඕනේ. අන්තිමට බේකිං සෝඩා ටිකකුත් දාගන්න. ඉතින් මේ ඔක්කොම එකට එකතු කරලා හොඳට මික්ස් කරන්න. මම නම් අද white chocolate chips පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට පුළුවන් කැමති chocolate chip වර්ගයක් පාවිච්චි කරන්න. chocolate chips නැත්තම් කැමති chocolate එකක් උනත් කඩලා දාගන්න පුළුවන්. දැන් ඊළඟට මේ මග් බ්‍රවුනි එක විනාඩියක් මයික්‍රෝවේව් එකට දාගන්න. මේ තියෙන්නේ විනාඩියකට පස්සේ. ඉතින් ඔයගොල්ලොත් මේ වන් මග් බ්‍රවුනි එක හදලා රස කොහොමද කියලා කියන්නකෝ. විනාඩි 5ක්වත් යන්නේ නැති වැඩක්. රසම රස ඩෙසර්ට් එකක්.